සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න අද දිනේ තමා 2026 මාර්තු 9 වෙනිදා. ඉතින් ඔන්න ඔයාලට සුබම සුබ ආරංචියක් තමයි අරගෙන අවිලා තියෙන්නේ. අස්වසුම පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට සුබම සුබ ආරංචියක් අරගෙන අවිලා තියෙනවා. ඉතින් ඔන්න මාර්තු මාසයේ අස්වසුම දීමනාව සම්බන්ධයෙන් තමා මේ සුබම සුබ ආරංචිය අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් මුලින්ම මතක් කරනවා මෙන්න මේ වගේ අස්වසුම අලුත් තොරතුරු එසැනින් දැනගන්න ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට පල්ලෙහා පැත්තේ subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් මතුවෙන bell icon එක touch කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මොකද කියනවනම් අස්වසුම සම්බන්ධයෙන් නවතම තොරතුරු එසැනින් අපේ channel එකකින් අරගෙන එනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ තොරතුරු ඉතා ඉක්මනින් දැනගන්න. ඉතින් එහෙම කෙනෙක් ඕන නම් ඔයාලට පුළුවන් subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔන්න ඔයාලට අද සුබම සුබ ආරංචියක් අරගෙන අවිලා තියෙනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අරගෙන අවිලා තියෙන්නේ මාර්තු මාසයේ අස්වසුම දීමනාව. ඔයාලට දැන් සිස්ටම් එකේ බලා ගන්න පුළුවන්. දැනටමත් ඉතින් ඔන්න සිස්ටම් වලට අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් එකටම සිස්ටම් අප්ඩේට් කරලා තියෙන්නේ දෙවන අදියරේ කට්ටියගේ. ඉතින් පළවෙනි අදියරේ කට්ටිය කලබල වෙන්න එපා. මම කලින් වීඩියෝස් වලත් ඔයාලව දැනුවත් කරා. පළවෙනි අදියරේ කට්ටියගේ අස්වසුම ඉවත් කරනවා කියලා කතාවක්. ඉතින් ඒ ඉවත් කරන්න මම දැනුත් ඔයාලට වීඩියෝ එකේදී පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ පළවෙනි අදියරේ කට්ටියගේ ඉවත් කරන්න ඔයාලා දන්නේ නැති 2026 වර්ෂයට අලුතෙන් තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලියක් සිදු කරන්න කාල දීලා තිබුණා. ඒ ඉවත් කරන්නේ අන්නේ තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලිය සිදු නොකරපු කොට්ටාසය සහ ඒ තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලිය සිදු කරලා තවමත් බැංකු තොරතුරු ඇතුළත් නොකරපු කණ්ඩායම. ඉතින් බැංකු තොරතුරු ඇතුළත් කරන්න දින දීලා තිබුණ කාල පරිච්ඡේදයක් ඒ දිනේට ඇතුළත් කරලා ඉවරුනේ නැති කට්ටියගේ ඔන්න අස්වසුම ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් කොහොම වුණත් දැන් දෙවන අදියරේ කට්ටියගේ අස්වසුම සිස්ටම් එකට වැටලා තිනවා. ඉතින් පළවෙනි අදියරේ කට්ටියගේ තව දවස් දෙකකින් වගේ වැටෙයි. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මුදල් බැංකුවටම ගන්න පුළුවන් දිනය කවදද කියලා හෙවොත් එහෙම ඔයාලට 13 වෙනිදා ඔන්න සිකුරාදා වගේ වෙනකොට ඔයාලට මුදල් බැංකු ගිණුම් වලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ATM වලින් සල්ලි ගන්න කට්ටියට නම් ඕනම වෙලාවක ගිහිල්ලා මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා සිකුරාදායෙන් පස්සේ. ඉතින් ඔන්න බැංකු ගිණුම් වලින් ඔයාලට සමුද වගේ ගිහිල්ලා ගන්න. ඉතින් සිකුරාදා ගියොත් එහෙම ගොඩක් සෙනගිදී සෙනසුරාදා ඉරිදා මෙන්න මෙතන බැංකුවට නැති හින්දා ඔයාලට පුළුවන් සමුද වගේ මුදල් ලබා ගන්න. ඉතින් ඔන්න ඕක තමයි සුබම සුබ ආරංචිය. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න නාලිකාවත් එක දිගටම. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.